අද අපි ඔයාලට කියලා දෙන්නේ ෆ්‍රිජ් එකක් හරියට ගෙදරක ස්ථානගත කරන්නේ කොහොමද කියලා. ඉස්සර පරණ ෆ්‍රිජ් නම් සාමාන්‍ය අපි දන අර පිටිපස්සේ දලක් වගේ තියෙන කළු පාට. ඒ දැල දින ෆ්‍රිජ් එකේ ඉස්සර ෆ්‍රිජ් එක නම් සාමාන්‍ය බිත්තියට අඩි භාගයක් දුරින් තමයි ස්ථානගත කරන්න කියලා සාමාන්‍ය ඒක ඕන කෙනෙක් දන්න එක. දැන් එන ෆ්‍රිජ් එහෙම නැහැ. දැන් එන ෆ්‍රිජ් වල ඒ පිටිපස්සේ දැල කියන කන්ඩෙන්සරය කියලා දැන් එන ෆ්‍රිජ් වල ඒ කන්ඩෙන්සරේ මේ සමහරට පිටිපස්සේ නෙවෙයි තියෙන්නේ. සමහරට මේ දෙපැත්තට තමයි දාලා තියෙන්නේ. ඒක හොඳටම බලා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ෆ්‍රිජ් එක ඔන් කරලා විනාඩි 15 විතර පස්සේ ෆ්‍රිජ් එක අල්ලලා බැලුවා නම් ඒක රත් වෙන්න පැති බලන්න පුළුවන්. දැන් මේ ෆ්‍රිජ් එකේ මේ පැත්ත රත් වෙනවා. පිටිපස්ස රත් වෙන්නේ නැහැ. මේකේ එහා පැත්ත රත් වෙනවා. එතකොට මේ රත් වෙන පැති දෙක තියෙන්නේ. මේ රත් වෙන පැති දෙකට තමයි අපි හොඳට වාතාස ලැබෙන විදිහට ෆ්‍රිජ් එක තියන්න ඕනේ. එතකොට තමයි ෆ්‍රිජ් එක හොඳට නිවෙන්නේ. මේ රත් වෙන්නේ මේ කියන්නේ කන්ඩෙන්සරේ තමයි මේකේ දාලා තියෙන්නේ. දැන් අර ඉස්සර වගේ නෙවෙයි. ඉස්සර කන්ඩෙන්සරේ පේන්නේ නැති වුණා මේ පැත්තේ දැල වගේ. දැන් ඒක ඇතුළට දාලා අර ෆ්‍රිජ් එකේ ලස්සන වෙන්න තමයි ඒක පේන්නේ නැති වෙන්න මෙහෙම දාලා තියෙන්නේ. මේක ඇතුලේ තියෙනවා. ඉතින් මේ රත් වෙන පැති දෙකට තමයි අනිවාර්යයෙන්ම අද වාතාශ්‍රය ලැබෙන්න ඕනේ. දැන් මේක පිටිපස්ස රත් වෙන්නේ නැහැ. ඉතින් පිටිපස්ස රත් වෙන්නේ නැත්නම් සාමාන්‍යයෙන් අර පිරිසිදු කිරීමේ කටයුතු වලට පොඩ්ඩක් දුරස් කරලා ගමන් නැහැ. දැන් නම් මේක අර බිත්තියෙන් දුරස් කරලා තියන්න අවශ්‍යතාවයක් නැහැ. අනිවාර්යයෙන්ම මේ දෙපැත්ත රත් වෙනවා නම් හොඳ වාතාශ්‍රයක් මේ දෙපැත්තට ලැබෙන විදිහට තමයි ෆ්‍රිජ් එක ස්ථානගත කරන්න ඕනේ. අපේ මේ ෆ්‍රිජ් එක අපි තියලා තියෙන අපේ කුස්සියේ හරියටම පිටිපස්ස දොරටුවට කෙලින්ම වගේ. එතකොට හොඳ හුලම් පාරක් ෆ්‍රිජ් එකට එනවා. ෆ්‍රිජ් එකේ රත් වෙන දෙපැත්තට හොඳ හුලම් පාරක් නිතරම වදිනවා. එතකොට ඒ ෆ්‍රිජ් එක නිවෙනවා කියන්නේ බොහෝ දුරට ෆ්‍රිජ් එක ඕෆ් වෙන නිසා කරන්ට් බිල බොහෝ දුරට අඩු වෙනවා. ඒ කියන්නේ ෆ්‍රිජ් එක නැත්නම් ඒ රත් වෙන පැති නිවෙන්නේ නැත්නම් තමයි ෆ්‍රිජ් එක කන්ටිනියු වැඩ කරන්න ගන්නේ. එතකොට ඉතින් කරන්ට් බිලත් යනවා. මොකද පැය 24ම වැඩ කරනවානේ. සාමාන්‍යයෙන් වැඩ කරන වෙලාව වැඩි වෙනවා කියන්නේ කරන්ට් බිල වැඩි වෙනවා කියන එක. සාමාන්‍යයෙන් විදුලි උපකරණ ගත්තොත් දැන් රයිස් කුකර් එකට පොඩ්ඩක් වගේ ලොකු කරන්ට් එකක් යනවා. ඊට පස්සේ හීටර් එකටත් එහෙම ලොකු කරන්ට් එකක් යනවා. ඒ වගේ රයිස් කුකර් එක, හීටර් මග් එක, ඒ වගේ මේ බ්ලෙන්ඩර්, ඒවට අයන් එක, oven එක, ඒවට කරන්ට් එක ගියත් ඒවා සාමාන්‍ය අපි රයිස් කුකර් එක ගත්තොත් අපි කිව්වො 3 වේලෙනම් බත් වෙනවා කියලා. උදේ ගැහුවොත් අපි පැයක් ගැහුවා කියමුකෝ. උදේ පැයයි, දවල් පැයයි, රාත්‍රී පැයයි. පැය 3යිනේ. ඒ වගේ උපකරණයක් වැඩි වෙලා අපි පාවිච්චි කරන්නේ නැහැ. දැන් බ්ලෙන්ඩර් එකක් ගත්තත් සාමාන්‍යයෙන් අපි විනාඩි 15න් උපරිම 20න් වැඩ ඉවර කරගන්නවා. දැන් අයන් එකක් ගත්තත් එහෙම අපි රෙදි එකක් මැද ගත්තා. ඔය රෙදි පැයක් මැද්ද කියලා. ඒක පැයෙන් අපි වැඩ ඉවර කරනවා. ඒ ෆ්‍රිජ් එක කියන්නේ එහෙම නෙවෙයි. අපි ඕෆ් කරන්නේ නැහනේ. පැය 24ම වැඩ කරනවා. ඒ නිසා අනිවාර්යෙන්ම පැය 24ම වැඩ කරන විදුලි උපකරණයක් හොඳ සැලකිලිමත්ව හරියටම ඒක විදුලිය ඉදිරි කරන විදියට ස්ථානගත කරන්න ඕනේ. ඒකයි අපි අර ෆ්‍රිජ් එක ගැන එහෙම කිව්වේ. ඒක නිසා මේ අනිත් විදුලි උපකරණ ගැන සැලකිලිමත් වෙනවා වගේම විශේෂයෙන් පැය 24ම වැඩ කරන්න ස්විච් එක ඔන් කරලා දින ෆ්‍රිජ් එක ගැන වඩා සැලකිල්ලෙන් ස්ථානගත කරන්න ඕනේ. මොකද මේක නිතරම ඔන් එකේ තියෙන නිසා ඒක ඔන් ඔෆ් වෙන එක වෙන්නේ ඒක අර නිවෙන එකත් එක්ක තමයි. ඒ නිසා මේ අර හොඳ වාතාශ්‍රය ලැබෙනවා නම් ඒක රත් වෙන පැති වලට ඒ ෆ්‍රිජ් එක නිවෙන්න ගන්නවා. එතකොට ෆ්‍රිජ් එකෙම ඔෆ් කරගන්නවා. ඒක ෆ්‍රිජ් එක වාතාශ්‍රය ලැබෙන්නේ නැත්නම් තමයි ෆ්‍රිජ් එක නිතරම වැඩිපුර වෙලාවක් ඒක දුවන්න බලන්නේ. එතකොට කරන්ට් බිල වැඩිපුර යනවා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. ඉදිරියේදී මේ වගේ තවත් වටින වීඩියෝ එකකින් අපි හමු වෙමු.